යාළුවනේ ඔයාලත් ගෙදර පරවියන් නැති කරන්න ආසාවෙන්ද ඉන්නේ. එහෙනම් ඔයාලා ඇවිත් තියෙන්නේ නියම තැනට. පරවියන් කියන්නේ හරිම නිදාස් ඒ වගේම ආදරණීය සත්තු జాතියක්. හැබැයි කිසිම දෙයක් නොදැන එකපාරටම පරවියන් ගෙනත් ඇති කරන්න ගියොත් ඔයාලට ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරමු පරවියන් ඇති කරන්න කලින් ආධුනිකයෙක් විදිහට ඔයා අනිවාර්යෙන් දැනගත යුතු කරුණු 5ක් ගැන. පළවෙනි සහ වැදගත්ම දේ තමයි පරවි කූඩුව හදන එක. පරවියන්ට හොඳින් හුලන් සහ හිරු එළිය ලැබෙන තැනක් වෙන්න ඕනි. හැබැයි මතක තියාගන්න බලල්ලු, තලගොයි, උගුඩුව වැනි සතුන්ගෙන් ආරක්ෂාව තියෙන්න ඕනි. කූඩුව හැමතිස්සෙම වියලිව තියාගන්න එක අත්‍යවශ්‍ය වෙනවා. මොකද තෙතමනය තිබුණොත් පරවියන්ට ලෙඩ හැදෙනවා වැඩි. දෙවැනි කරුණ මුලින්ම ඇති කරන්න ලේසි පරවි වර්ගයක් තෝරා ගන්න එක. ඔයා ලංකාවේ බහුලව ඉන්න සාමාන්‍ය පරවියන් සහ හෝමර් වගේ වර්ගයකින් පටන් ගන්නවා නම් ගොඩක් හොඳයි. මොකද උන්ගේ ප්‍රතිශක්තිකරණය වැඩි, ලෙඩ හැදෙනවා අඩුයි. මුලින්ම මිල අධික නඩත්තු කරන්න අමාරු විසිතුරු පරවියන් තෝරා ගන්න එපා. තුන්වෙනි දේ තමයි කෑම. පරවියන්ට සමබර ආහාර වේලක් ලබා දෙන්න ඕනි. බඩ ඉරිඟු කැබලි, වී, මුං ඇට, කඩල වගේ ධාන්‍ය වර්ග මිශ්‍ර කරලා දෙන්න පුළුවන්. ඒ වගේම තමයි හැමදාම පිරිසිදු වතුර දෙන්න අමතක කරන්න එපා. උන් වතුර බොනවා වගේම නාන්නත් ආසයි. ඒ නිසා නාන්න වෙනම නොගැඹුරු භාජනයකට වතුර තියන්න ඕනි. හතරවෙනි කරුණ තමයි ලෙඩ රෝග ගැන අවධානයෙන් ඉන්න එක. පරවියන්ට සෙම රෝග, වසූරිය වගේ ලෙඩ හැදෙන්න පුළුවන්. සතියකට සැරයක්වත් කූඩුව පිරිසිදු කරන්න. පරවියෙක් අසනීප වගේ පේනවා නම් කෑම නොකා පිහාටු පුම්බගෙන එක තැනක ඉන්නවා නම් වහාම එයාව අනෙක් සතුන්ගෙන් වෙන් කරලා සතුන්ගේ දොස්තර කෙනෙක්ට හෝ අත්දැකීම් තියෙන කෙනෙක්ට පෙන්වන්න ඕනි. පස්වෙනි දේ තමයි ඉවසීම. පරවියන් අලුත් පරිසරයකට හුරු වෙන්න ඔයාට අඳුරගන්න ටික කාලයක් යනවා. මුල් දවස් ටිකේ කූඩුව ඇතුළෙම තියලා පස්සේ තමයි එළියට හුරු කරන්න ඕනි. එක පාරටම උඩ ඇරියොත් උන් පියාඹලා යන්න ඉඩ තියෙනවා. ඒ නිසා ආදරයෙන් සහ ඉවසීමෙන් උන්ව බලා ගන්න. ඉතින් යාළුවනේ මේ කරුණු ටික ඔළුවේ තියාගෙන ඔයාලගේ පරවි පාලනය අදම පටන් ගන්න. වීඩියෝ එක වටිනවා කියලා හිතෙනවා නම් ලයික් එකක් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න ඕනි. ඔයාලට තියෙන ප්‍රශ්න පල්ලෙහාන් කමෙන්ට් කරන්න. මේ වගේ තවත් වටිනා වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. සුබ දවසක්.